හෙලෝ ගයිස් හැමෝටම සුබ දවසක්. වෛර ලංකා ප්‍රයිවට් ලිමිටඩ් අපේ ආයතනය වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබනවා. ඉතින් WSN new update version එක සම්බන්ධව නවතම වීඩියෝ ටියුටෝරියල් එක. එහෙම නැත්නම් software එක ඔයා purchase කරපු අවස්ථාවේ ඉඳලා නැත්නම් ඉස්සරහට ඔයා purchase කරන්න ඉන්නවනම් කොහොමද මේ software එක install කරගන්නේ? කොහොමද මේකේ pages එක use කරන්න කියලා සරලව කෙටියෙන් මම ඔයාලට අද කියලා දෙනවා. ඉතින් මෙතනදී මුලින්ම කියන්න ඕනේ ඔයා මේ වෙනකොටත් අපිට මුදල් ගෙවලා software එක purchase කරලා තියෙනවා නම් මම ඔයාගේ inbox එකට මම මේ මගේ display එකේ පෙන්නනා වගේ software එකේ ඔයාලට download link එකක් ඒ වගේම අවශ්‍ය instruction ටික කොහොමද follow කරන්න ඕනේ කියලා text එකකින් එවලා ඇති. ඉතින් ගොඩක් අයට දකින්න පුළුවන් මේ අලුත් දැන් අපි දාන WhatsApp WSN software එකේ new update එකේ version එක 6.1.17. ඉතින් ඔයා purchase කරද්දී සමහරක් අවස්ථාවලදී මේක මේ update එක නැතුව ඉස්සරහට 6.1.20 වෙන්න පුළුවන් නැත්නම් 7.1. වෙන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ මොකද WSN 5.0.1 වලට පස්සේ ආව new update එකේ interface එක වෙනස් නිසා. මොකද පරණ update එක දැන් ඇත්තටම use වෙන්නේ නැහැ ලෝකේ. ඉතින් අලුත් අප්ඩේට් එකට අවශ්‍ය වීඩියෝ එක තමයි මම මේ ඔයාලට කියලා දෙන්නේ. ඉතින් කියලා දෙනකොට ඔයාලා බලන්න ඕනේ මේ අප්ඩේට් එක මම අද දවසේ වීඩියෝ රෙකෝඩින් එක කරනකොට තියෙන අප්ඩේට් එක නෙමෙයි. සමහරක් අවස්ථාවලදී ඉස්සරහට අප්ඩේට් version එක වෙනස් වෙන්න පුළුවන්. නමුත් features එක සමානමයි. ඇල්ගොරිතම් එක සහ අවශ්‍ය advanced features ටික වෙනස් වෙනවා. නමුත් අපි කරන ක්‍රියාදාමය එක සමානයි. වෙනස් වුණොත් නැවත වතාවක් අපි ඔයාලට වීඩියෝ ටියුටෝරියල් එකක් දෙනවා. ඒ අලුත් features ටික ඒ වගේම interface එක හඳුනලා. ඉතින් අපි මම මුලින්ම ඔයාලට මේ පැහැදිලි කරේ WSN software එකේ කියන්නේ මොකක්ද? මේකේ මොනවද කරගන්න පුළුවන් කියලා. මොකද මේක ඇවිල්ලා WhatsApp send software එක කියන්නේ WhatsApp bulk messages යවන්න. ඒ වගේම ඔයාගේ WhatsApp group numbers ටික, ඒ වගේම WhatsApp chat එකේ තියෙන numbers ටික, Google Map එකේ data scrap කරන්න. ඒ වගේම schedule කරලා messages යවන්න. AI chatbot system එක, AI chatbot කියවට අපි keywords වලට තමයි මේක හදන්න පුළුවන්. අන්න ඒ වගේ features රාශියක් තියෙනවා. තව ඉස්සරහටත් මේක අනිවාර්යෙන් එන්න advance වෙලා features වැඩි වෙනවා. ඉතින් මොකද මේ update එක අපි අපේ ආයතනයෙන් සෙල් කරන්න ගත්තේ 1.0 ඉඳලා. ඉතින් දැන් ඒක 6.1 වෙනකන්. සාමාන්‍යයෙන් අවුරුදු 5ක වගේ ඩිස්ටන්ස් එකක් තියෙනවා මේ අප්ඩේට් එක රිලීස් වෙලා. ඉතින් මේ අවුරුදු 5 කාලය තුලටම වෛර ලංකා අපි ඔයාලට හැම දවසකම අපේ VIP group එකේ එහෙම නැත්නම් අපේ community එකේ අප්ඩේට් කරනවා මේ software සම්බන්ධ හැම detail එකක්ම. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මේක install කරලා වැඩි කරගන්නේ කියලා. ඉතින් ඔයා software එක purchase කරනවා නම් මෙන්න මේ වගේ download link එකක් ඇවිල්ලා ඇති. මුලින්ම කරන්න ඕනේ මේ download link එක තියෙන තැන පහළ දෙනවා අවශ්‍ය විස්තර ටිකක් මට ඔයාලට මේකේ key එකක් දෙන්න ඕනේ. ඒ key එක ඉල්ල ගන්න මගේ WhatsApp නම්බරේ Gmail එක නම කියන විස්තර ටික එවන්න ඕනේ. අපෙන් software එක කලින් purchase කරලා තියෙනවා නම් ඒ purchase කරපු කෙනාට මම key එකක් එවලා ඇති. new update එකක් යනකොට නැවත මම දැනුම් දීමක් කරොත් key එකක් ඉල්ල ගන්න කියලා ඉල්ල ගන්න ඕනේ. නැත්නම් කලින් key එක මොකට වැඩ කරනවා. ඒ වගේම tutorial links කිහිපයක් දාලා තියෙනවා. ඒ ටික අනිවාර්යෙන් නරඹලා මේ software එක install කරගැනීමේ ක්‍රියාවලිය ඔයා කරන්න ඕනේ. ඔයාලට තියෙන්නේ මේ drive link එක මෙන්න මේ විදිහට click කරන්න. ඉතින් click කරාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ වගේ WSN exe කියලා ෆයිල් එකකට මෙන්න මගේ Google Drive link එකකට යනවා. ඉතින් එතනින් ගියාට පස්සේ ඔයාලට පුළුවන් මේ වගේ තිත් තුන ක්ලික් කරලා download කියන option එක දෙන්න. ඉතින් මෙන්න මේ වගේ ඔයාලට message එකක් වෙන්න. මේක සිංහලෙන් තියෙන කට්ටිය ඉංග්‍රීසි වලින් හදාන්න තියෙන කට්ටිය මෙන්න මේ වගේ download anyway කෙසේ වෙතත් භාගත කරන්න කියන option එක දෙන්න ඕන. අන්න ඒක දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන software එක මෙන්න මේ විදිහට download වෙනවා. සමහරක් අවස්ථාවලදී ඔයා Google Chrome එකෙන් නැතුව Microsoft Edge එකෙන් download කරනවා නම් ඔයාට මේක download වෙන්නේ නැහැ block කරනවා කියලා message එකක් එයි. ඉතින් එතනදී ඔයාට keep anyway දීලා හදා ගන්න පුළුවන්. නමුත් Chrome එකෙන් ඔයාට ලේසි. basic knowledge එකක් තමයි සාමාන්‍ය third party software එක download කරද්දී Microsoft Edge එකේ. ඔයගේ සමහරක් විට ඒක block කරනවා. ඊට පස්සේ අපිට එතනින්ම keep anyway දීලා හදා ගන්න පුළුවන්. නමුත් ඔයාට මම recommend කරන්නේ Google Chrome එකෙන් ඔයා මේ වැඩේ කරන්න. ඉතින් මේ වගේ software එකට ගියාට පස්සේ ඔයාට ඔයාගේ download file එකේ මෙන්න මේ වගේ software එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ වාට තියෙන මේ software එක double click කරන්න. double click කරාට පස්සේ පොඩි වෙලාවක් ගියාට පස්සේ මෙන්න මේ වගේ වාට message එකක් එයි Windows protected your PC කියලා. ඉතින් ඒක හැම computer එකකම එන message එකක්. ඉතින් මෙතනින් more info කියන option එකට ගිහිල්ලා run anyway කියන button එක click කරන්න. ඒ click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට WSN software එක මෙන්න මේ විදිහට අවශ්‍ය විදිහට only for me වගේ laptop එකේ
ඒ මොකද්ද වර්ගය කියලා වර්ගෙත් එක්ක ඔයා කොහොමද පර්චේස් කරේ විස්තර ටික ආවට පස්සේ next කියන option එක දෙන්න. ඊට පස්සේ මෙතනින් ඔයාට ඔයාගේ destination ඒ කියන්නේ ඔයාගේ location එක තෝරගන්න පුළුවන් file එක ඔයාට install වෙන්න කියලා. මම already මෙයා දීලා තියෙන option එකටම දෙනවා. install කියන option එක මේ විදිහට දුන්නාට පස්සේ පොඩි වෙලාවක් ගියාට පස්සේ මේ software එක මෙන්න මේ විදිහට install වෙනවා. ඉතින් මේකට පොඩි වෙලාවක් යයි. අපි පොඩි වෙලාවක් බලාගෙන ඉමු. right දැන් මේ software එක install කරලා තියෙන්නේ finish කියලා option එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් automaticallyම software එක ඔයාගේ desktop එකේ මෙන්න මේ විදිහට open වෙයි. මමත් මේ අපි download folder එක cut කරලා මෙන්න මේ විදිහට ආවට පස්සේ ඔයාගේ direct ඔයාගේ computer එකේ මෙන්න මේ විදිහට software එක icon එක තමයි මම මෙතන පෙන්න විදිහට මෙන්න මේ විදිහට තියෙන්නේ. අර finish කියන option එක දුන්නාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් වෙන්නයි. ඉතින් මේ interface එකට ආවට පස්සේ අනිවාර්යෙන් ඔයා මගෙන් key එකක් ඉල්ල ගන්න ඕනේ. ඒ key එක generate කරන්න තමයි මම ඔයාගෙන් WhatsApp number එකෙන් නම Gmail එකේ කියන විස්තර ටික කලින් එවන්න කියලා message එකක් දුන්නේ. ඒ ටික ඔයා කරලා තියෙනවා නම් ඔයාට දැනටමත් key එකක් හම්බෙලා ඇති. නැත්නම් ඇත්තටම key එකක් generate කරන්න සුළු මොහොතක් යනවා. ඉතින් ඔයා ආයතනයේට අපේ ආයතනයේට වගේ විස්තර ටික එවුවට පස්සේ ඔයාට සුළු මොහොතක් ඇතුළත key එකක් generate කරලා දෙනවා. ඒ key එක එවුවට පස්සේ ඔයාට තියෙන්නේ ඒ key එක මෙන්න මෙතනට copy paste කරන්න. right ඉතින් මම ඔයාලට මෙන්න මේ වගේ key එකක් එවලා ඇති. ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට තියෙන මෙන්න මේ key එක මෙතනින් copy කරගෙන ඔයාගේ software එකේ interface එකට ගිහිල්ලා මෙන්න මෙතනින් paste කරන්න. paste කරාට පස්සේ පැහැදිලිව ඔයාගේ activation key එක බලා ගන්න පුළුවන්. ඒක save කරලා තියාගන්න. මොකද ඉදිරියට ඔයාලට මේක අවශ්‍ය වෙන්න පුළුවන්. confirm කියන option එක දුන්නාට පස්සේ verify වෙලා ඔයාගේ software එක automaticallyම open වෙනවා. right ඔයාගේ software එක දැන් open වෙලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් interface එක මෙන්න මේ වගේ අපි software එක තීරු ලොකු කරගන්නවා. ඊට පස්සේ ඔයාට අවශ්‍ය විදිහට මේකේ English ගොඩක් වෙලාට අපි use කරන්නේ. ඔයාලට dark mode එක light mode එක දාගන්න පුළුවන්. interface එකේ තියෙන විදිහට. ඉතින් මුලින්ම තියෙන ඔයාට ඔයාගේ WhatsApp account එක link කරගන්නදී මෙන්න මෙහෙම පහළට ඔයාට ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. මෙන්න මේ option එකේ add account කියලා තියෙනවා. ඒ add account කියන තැනට ගිහිල්ලා මෙන්න මේ විදිහට මම නම් viral ලංකා කියලා create කරගන්නවා මගේ WhatsApp account එකේ නම. ඉතින් මේ වගේ waiting list එකේ පොඩි වෙලාවක් ඔයා හිටියට පස්සේ ඔයාට පෙන්නනවා ඔයාගේ WhatsApp එකට link කරන්න පුළුවන් QR code එක. ඉතින් මේ QR code එක මෙහෙම පෙන්නනකොට ඔයාට පුළුවන් ඔයාගේ WhatsApp එක ඔයාගේ mobile phone එකේ තියෙන WhatsApp එකට ගිහිල්ලා link device කියන option එකට ගිහිල්ලා ඒක camera icon කරලා මෙන්න මේ විදිහට ඔයාගේ WhatsApp එකට QR code එක දාලා link කරගන්න. ඉතින් මේවා basic knowledge සාමාන්‍යයෙන් ඔයා campaign එකක් කරනවා නම් සාමාන්‍යයෙන් AI පැත්තෙන් නැත්නම් software use කරනවා නම් මේ වගේ දේවල් basically ඔයා දැනගෙන ඉන්න ඕනේ දේවල්. ඉතින් connect වුණා දැන් මගේ WhatsApp එක ඔයාලා බලා ගන්න පුළුවන් viral ලංකා අපේ ආයතනයේ WhatsApp number එක connect වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි යනවා අපේ මේ option ටික බලන්න. ඉතින් මුලින් බලා ගන්න පුළුවන් ඔයාගේ WhatsApp එක මෙතනට load වෙනවා. මේකේ ඔයාගේ groups මොනවද තියෙන්නේ නම් ඒ වගේම waiting list එක මොනවද තියෙන්නේ අන්න ඒ වගේ කියන විස්තර ටික මෙතනින් ඔයාට පහළට පෙන්නනවා. ඉතින් මෙන්න මේ option එකට quick replay option එක කියන්න පුළුවන් අපිට. ඒ වගේම මේකෙන් තමයි bulk messages setup කරගන්න යවන්න. ඒ වගේම මේක ඇවිල්ලා ඔයාගේ contact list එක බලා ගන්න පුළුවන් මෙතනින්. ඒ contact list එක පෙන්නනවා. ඒ වගේම මෙන්න මේ option එකෙන් ඔයාට අවශ්‍ය group ඒ group වල තියෙන numbers ටික ඔයාට extract කරගන්න පුළුවන්. ඔයාට group ටික community කොට ගොඩක් ඒවා පෙන්නයි. ඉතින් ඒ වගේම members ලා සංඛ්‍යාවත් පෙන්නනවා. ඊට පස්සේ එයාගේ numbers ටික ඔයාට collect කරගන්න පුළුවන්. ඒ වගේම මේක AI chatbot system එක. මේ chatbot system එක කරා ඔයාට පුළුවන් ඔයාගේ computer එක කරා ඔයාට එන messages වලට automatically message එකක් එයාට send කරන්න keyword වලට. ඉතින් අන්න ඒ වගේ option කිහිපයක්ම තියෙනවා. ඉතින් මේකේදී අපිට numbers generate කරගන්න පුළුවන්. numbers filter කරන්න පුළුවන්. මෙතනදී WhatsApp numbers තියෙන numbers ඒ කියන්නේ උදාහරණයක් විදිහට numbers 1000ක් තිබ්බොත් සමහරක් විට ওই numbers ටිකේ WhatsApp නැති වෙන්න පුළුවන්. WhatsApp banned වෙලා වෙන්න පුළුවන්. WhatsApp අයින් කරලා වෙන්න පුළුවන්. ඉතින් අන්නේ numbers available numbers ටික මෙතනට අපි දාලා ඉවරලා filter කරගත්තට පස්සේ WhatsApp තියෙන numbers ටික වෙනම අපිට එයාගෙන් collect කරගන්න පුළුවන්. ඉතින් මේක අපිට history එකක් මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. ඒ වගේම මේකේ තව option එකක් තියෙනවා අපිට data scrap කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් Google Map එකේ අපිට data scrap කරගන්න පුළුවන් option එකක් තියෙනවා. මම මේ option එක ඔයාලට කියන්නම්. ඉතින් ඒකත් ඉස්සරහට බලා ගන්න පුළුවන් මේ friendly numbers ඒ වගේ ගොඩක් option මෙතන දීලා තියෙනවා අපිට. right guys ඉතින් WSN new update version එකේ තියෙන වැදගත්ම අපිට අත්‍යවශ්‍යම features එකක් තමයි features කිහිපයක් දැන් මම ඔයාලට හඳුන්වා දෙන්න යන්නේ. ඉතින් ඔයාලට WSN interface එක පේනවා. ඉතින් මේ අවස්ථාවේදී ඔයාලට පුළුවන් මේ වම් පැත්තේ යටම option එකට ගිහලා මෙන්න මේ වගේ icon වල names ටික පේන විදිහට හදාගන්න. ඉතින් මෙන්න මෙතනින් අපිට අවශ්‍ය දැන් අපේ වැඩේට අවශ්‍ය option එක තමයි මේ tool කියන මෙන්න මේ select කරන
ඔප්ෂන් එක. ඉතින් මෙතනින් උඩ ඔයාලට බලා ගන්න පුළුවන් මේ tools යටතේ number tools, group tools, scrap ඒ වගේම wormer කියලා ඔප්ෂන් කිහිපයක් තියෙනවා. ඉතින් මෙතන number generator කියන ඔප්ෂන් එක ඔයාලට වැදගත් වෙනවා. ඔයාට ඔයාගේ number එකක් generate කරගන්නවා නම් WhatsApp වලට ඒක WhatsApp number එකක් යටතේ කිහිපයක් generate කරගන්නවා නම් area එකත් එක්ක. ඉතින් ඊට පහළින් තියෙනවා number filter. උදාහරණයක් විදිහට ඔයාගේ WhatsApp numbers Excel sheet එක තියෙනවා වෙන්න පුළුවන්. නැත්නම් පරණ numbers කිහිපයක් තියෙනවා වෙන්න පුළුවන්. සමහරක් අවස්ථාවලදී මේ numbers 1000න් numbers කිහිපයක් දැන් වැඩ නැතුව ඇති. එක්ක WhatsApp නැතුව ඇති, බෑන්ඩ් වෙලා ඇති, mobile phone එයාලගේ නැති වෙලා ඇති. සමහරකට ඒ WhatsApp වැඩ කරන්නේ නැහැ. ඉතින් එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් දැනට available WhatsApp කොච්චරක් තියෙනවද? ඒ WhatsApp එකෙන් 1000ක් ගත්තොත් එහෙම 1000න් 100ක් වෙන්න නැති වෙන්න පුළුවන්. 900ක් WhatsApp available තියෙනවා. නමුත් ඉතුරු 100ම WhatsApp available වෙන්නේ නැහැ. WhatsApp account නැහැ. ඉතින් ඔයාලට එතනින් ඒක convert කරලා filter කරගන්න පුළුවන් මෙන්න මේ option එක හරහා. ඉතින් මම යනවා දෙවෙනි option එකට. මේ group tools කියන option එකට. ඉතින් මෙතනදී ඔයාලට කරන්න පුළුවන් විශේෂ වැඩ ගොඩක් තියෙනවා. group create කරන්න පුළුවන්. අලුත් group එකක් මෙතනින් create කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේම ඔයාලට ඔයාගේ group එකේ link එකක් create කරගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය විදිහට. date එකක් දාලා දිනයක් දාලා ඔයාගේ link එක generate කරගන්න පුළුවන්. ඒ වගේම මේ bulk add members කියලා option එකක් තියෙනවා. ඉතින් මේ option එකේදී ඔයාලට පුළුවන් ඔයාගේ WhatsApp group එකකට membersලා Excel sheet එක එහෙම නැත්නම් membersලා CSV sheet එක තියෙනවා නම් ඒ කට්ටියන්ගේ numbers ටික ඔයාලට add කරගන්න. නමුත් WhatsApp ලගේ අලුත් rules ඒ කියන්නේ නීතිමාලාව අනුව සමහරක් අවස්ථාවලදී bulk group එකකට membersලා add කරද්දී බෑන්ඩ් වීමේ අවදානම වැඩි. ඉතින් ඒක තීරණය වෙන්නේ ඔයාගේ WhatsApp number එකේ strength එකත් එක්ක. ඉතින් අපි ඒක ඔයාට කැමති නම් use කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා use කරනදී ඔයාගේ groups ගොඩක් තියෙන. එහෙම නැත්නම් ඔයාගේ personal business number එකක් නැතුව වෙනම number එකක් අරගෙන ඒකට group එකක් create කරලා ඒ group එකට membersලා add කරගන්න. එතකොට ඔයාගේ WhatsApp එක suspend වුණත් ඔයාගේ business එකට එහෙම නැත්නම් ඔයාගේ personal එකට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. number එක ban වුණත් ඒක recovery කරගන්න පුළුවන්. මොකද ඔයාගේ personal හෝ business number එකක් ban වුණොත් එහෙම ඔයාට ඒ අවස්ථාවේදී ඒ යන පැවිදි ක්ෂේත්‍ර තුල ඇතුළත business එකේ ඒ වගේම ඔයාගේ personal දේවල් අන්න ඒ ටික ඔයාට මගහැරෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ option ටිකෙන් මෙන්න මේක තමයි කරගන්න පුළුවන්. ඊට එහා පැත්තේ මම ඔයාලට පෙන්නන්නම් scrapper කියන option එක හරහා අපිට මොනවද දීලා තියෙන්නේ කියලා. ඉතින් මෙතන පුළුවන් web scrap. ඒ වගේම Google Map එකේ data අපිට scrap කරගන්න පුළුවන්. social data extract කරගන්න පුළුවන්. ඒ වගේම group extract කරගන්න පුළුවන්. ඉතින් මේ scrap කරනකොට එහෙම නැත්නම් extract කරනවා. දෙයක් අපි දත්ත ගබඩාවක මොනවා හරි තියෙන දෙයක් අපි ඒ ටික එකතු කරලා දත්ත ටික ගන්නවා. ඉතින් ඒක ගන්නකොට ගොඩක්ම වැදගත් වෙනවා මම ගොඩක් වෙලාවට ඔයාලට මේ හඳුන්වලා දෙන්න මේ Google Maps කියන එකයි social කියන option එක යටතේ කොහොමද අපි අපිට අවශ්‍ය data හොයාගන්නේ කියලා. ඉතින් මෙතනම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ keywords යටතේ තියෙනවා. ඔයාලට search කරන්න පුළුවන් keyword එකක්. ඉතින් මෙන්න මේකේ වැදගත්ම දේ තමයි platform එක. ඉතින් all of Google, LinkedIn, Facebook, Instagram, Telegram, TikTok, YouTube. ඉතින් මේ social media අපි use කරන වැදගත්ම social media ටික තමයි මේ දීලා තියෙන්නේ. ඉතින් ගොඩක් අය අහන දෙයක් තමයි මේ LinkedIn එකේ Facebook එකේ data extract කරගන්න මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් මම දැන් ඔයාලට උදාහරණයකට පෙන්නනවා LinkedIn එකේ data කොහොමද අපි extract කරගන්නේ. ඉතින් ඔයාලට අවශ්‍යයි ඔයා මොකක් හරි campaign එකක් කරනවා ඔයාලට මේ ලංකාවේ ඇතුළේ doctors ලගේ Gmail address එක ඒ වගේම එයාගේ නම address එක ඒ වගේම mobile number එක WhatsApp number කියන මේ details ටික ඔයාලට අවශ්‍යයි ඔයාගේ ඒ campaign එක කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මෙතන doctor කියලා keyword එක දෙනවා. ඉතින් මේ keyword එක දීලා අපිට පුළුවන් මෙතනින් search කරන location එක ශ්‍රී ලංකා කියලා මම මෙන්න මේ විදිහට දෙනවා. right. ඊට පස්සේ මම මේකෙන් තෝරන්නේ LinkedIn කියන option එකෙන් තමයි LinkedIn එකේ ඉන්න doctors ලගේ numbers එක තමයි දැන් මේ වෙලාවේ මම scrap කරගන්න යන්නේ. right. ඊට පස්සේ අපිට මෙතනින් pages කීයක්ද අවශ්‍ය කියලා අපිට දෙන්න පුළුවන්. ඒ වගේම මම මේකේ pages 3ක් දෙනවා දැනට. start search කියන option එක දීලා පොඩි වෙලාවක් යනකොට මෙන්න මෙහෙම ඔයාට ලංකාවේ ඇතුලේ තියෙන ලංකාවේ location එකේ doctors ලගේ LinkedIn එක තුල තියෙන numbers ටික name ටික right අන්න ඒ වගේ දත්ත කිහිපයක් ගන්න පුළුවන්. ඉතින් මේ numbers ටික විතරක් ඔයාලට copy කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ටික CSV එකට export කරගන්නත් පුළුවන්. මෙන්න මේ option එකට ගිහලා මෙන්න මේ විදිහට export කරලා දෙනාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔයාගේ PC එකේ folder එක මේක save කරගන්න පුළුවන්. ඉතින් ඒක ලේසි දෙයක්. ඉතින් මෙතන මම pages සංඛ්‍යාව සාමාන්‍යයෙන් තව වැඩි කරලා දෙනවා නම් මෙතන 5ක් කියලාම දෙනවා නම් මට එතනින් search කරලා අන්න ඒ විදිහට
pages ගාන වැඩි වෙන්න අපිට දත්ත කොච්චරක් ඕනද කියන එක අපිට දෙන්න පුළුවන්. pages සංඛ්‍යාව වැඩි වෙන්න අපිට අපේ data ප්‍රමාණය collect කරගන්න පුළුවන් data ප්‍රමාණය වැඩි වෙනවා. right මම දැන් උදාහරණයක් විදිහට ඔයාලට LinkedIn එකේ එක පෙන්නුවේ. ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සෙල්ලා 4ක් ආවා දැන් data 6 7යින් වැඩි වෙනවා. ඉතින් අපිට අවශ්‍ය data ප්‍රමාණය දෙන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔයා මෙතන 20 කියලා දුන්නත් ඔයාට එතකොට data 20ක් search වෙනවා. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් doctors ලගේ Gmail address එක තියෙනවා. ඒ වගේම LinkedIn එකේ යාලගේ profile link එක තියෙනවා. mobile numbers තියෙන අයගේ mobile numbers ටික ඔයාලට collect කරගන්න පුළුවන්. ඉතින් right අපි යන් එනවා නම් ඊළඟට Facebook එකේ data ටිකක් extract කරගන්න යමු. Facebook කියලා ගහලා අපි මෙතන ගහමු අපිට අවශ්‍ය විදිහට මෙතන පල්ලෙහා දීලා තියෙනවා real estate වල agents ලගේ. එහෙම නැත්නම් web developers ලගේ. අපි random මොකක් හරි අපිට අවශ්‍ය දෙයක් ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් මෙතන keyword එකක් ඔයාලා type කරලා මම teachers කියලා දෙනවා. teachers කියලා දීලා ශ්‍රී ලංකාවේ location එක මෙතන අපි සාමාන්‍යයෙන් 5ක් වගේ දෙමු. Facebook කියලා දීලා start search කියන option එක මෙන්න මේ විදිහට දෙනවා. right එතකොට බලා ගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ වගේම Facebook එකේ teachers ලගේ එහෙම නැත්නම් name ටික මොනවා හරි academy තියෙනවා නම් academy වල විස්තර ටික ඒ වගේම එයාලගේ mails ටික Facebook address ටික මෙන්න මේ වගේ collect කරගන්න පුළුවන් අවශ්‍ය විදිහට ඒක ICT අවශ්‍ය විදිහට subject එකත් එක්ක bio maths ඒ වගේම art විෂයන් commerce කරන අයගේ අන්න ඒ වගේ ICT වගේ subject වශයෙන් උත් අපිට rows ටික මෙන්න මෙහෙම පල්ලෙහාට ගන්න පුළුවන්. ඉතින් මේකත් අපිට export කරගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි social media extract එකෙන් අපි data extract කරගන්නේ. ඉතින් මේක අලුත්ම මේ අපේ WS Center 6 වලින් පස්සේ ආපු අප්ඩේට් එකේ features එකක්. ඉතින් කලින් මේ software ගොඩක් තිබුණේ separate. social data extract කරන්න එක software එකයි, Google Map data extract කරන්න එක software එකයි. අන්න වගේ වෙන වෙනම තිබ්බ එක දැනකට ගෙනල්ලා එකම software එකේ include කරලා ඔයාට මේ අවශ්‍ය විස්තර ටික ලබා ගන්න, අවශ්‍ය data ටික scrap කරන්න නැත්නම් extract කරගන්න ලබා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට මම Google Map එක ගැන ඔයාලට පොඩ්ඩක් කියන්නම්. අපිට අවශ්‍ය Google Map එකේ තියෙන data එක extract කරගන්න උදාහරණයක් විදිහට මෙතන search කරන්න පුළුවන් අපිට අවශ්‍ය විදිහට අපේ මෙතන dentist in ශ්‍රී ලංකා කියලා ගහුවොත් එහෙම කොහොමද එන්නේ කියලා අපිට search කරන්න පුළුවන්. ඉතින් අපි ඒක search කරලා බලමු කොහොමද අපිට අවශ්‍ය විදිහට data ටික extract කරගන්න පුළුවන් Google Map එක through. ඔයාලා දන්නා ගොඩක් වෙලාවට මේ Google Map එකෙත් අපිට data extract කරන්න software කිහිපයක්ම තිබුණා. lead extractor software එක, එතකොට Google Map data extractor software එක, social data extractor software එක අන්න ඒ වගේ software කිහිපයක්ම තිබුණා. right දැන් බලමු අපි කුරුණෑගල district එකේ එහෙම නැත්නම් අපේ ශ්‍රී ලංකාවේ කුරුණෑගල උදාහරණයක් විදිහට district එකේ dentist එහෙම නැත්නම් dental care අපි කොහොමද search කරලා ගන්නෙ අපිට පුළුවන් මෙන්න මේ විදිහට right අපි මේ විදිහට start step කියන එක මෙතනින් දෙනවා බලමු අපිට data කොහොමද මෙතනදී extract වෙන්නේ කියලා. right ඔන්න දැන් බලා ගන්න පුළුවන් මෙතන extract වෙනවා අපිට අවශ්‍ය data ටික මෙන්න මේ වගේ name එක, mobile number එක, address එක, website එකක් තියෙනවා නම් website එක, email එකේ තියෙන data extract කරනවා මෙතනදී. මේ එන්නේ කුරුණෑගල තියෙන dental care ආයතන ටික. dentist ලගේ ආයතන ටික. ඉතින් අන්න ඒ වගේ මම උදාහරණයක් වාට කිව්වේ මෙතන 50 වෙනකන් data වාට collect වෙනවා. ඉතින් location එකත් එක්ක දෙන්න වාට කෙලින්ම මේ software විතරන ලේසි වාට මොකක් හරි hotel එකක් දෙනවා නම් මොකක් හරි දෙනවා නම් එහෙම වාට අර අපි Google Map එකේ දුන්නාට පස්සේ එනවට වඩා වාට මෙතනින් කෙලින්ම set එකක්ම එකපාර extract කරගන්න පුළුවන් Excel sheet එකකට. මුලින් ඉඳලා අරගෙන ඉවරලා 50ටම call ගහන්න පුළුවන්. 50ටම message කරන්න පුළුවන්. ඔයාගේ campaign එකක් තියෙනවා නම් campaign එක කරන්න පුළුවන්. නැත්නම් වාට අවශ්‍ය මොකක් හරි දෙයක් තියෙනවා නම් ඒකට කතා බහ කරලා දැනගන්න පුළුවන්. ඉතින් ගොඩක් වටිනා software එකේ features එකක් තමයි මේ අලුතෙන් ආපු WS Center software එකේ tools option එකේ Google Map හා social කියන option දෙක. ඉතින් මම ඒක එහෙමම back කරන්නම්. දැනට extract වෙලා තියෙන්නේ. මම ඒක එහෙමම තියලා website කියන option එකට යනවා. මෙතනින්ත් ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය විදිහට website example එකක් විතර මෙතන දීලා තියෙනවා. මොකක් හරි ඔයාලට site එකක් තියෙනවා නම් ඒ site එකට අදාළව තියෙන domains මොනවද තියෙන්නේ. අන්න ඒ වගේ දේවල් search කරන්න. ඒක ගොඩක් අපිට වැදගත් වෙන්නේ. අපේ අවස්ථාවේ සමහරක් වැදගත් පුද්ගලයෝ වෙනවා website හොයාගන්න. ඒ සම්බන්ධව
ස්ටඩි කරන කට්ටියන්ට ඒක ගොඩක් වැදගත් වෙනවා. ඊට පස්සේ මේ group කියන option එකක් තියෙනවා. ඉතින් මේ group කියන option එක ඔයාලට පුළුවන් keyword එකක් දීලා ඉවරලා keyword එකට අදාළ group මොනවද තියෙන්නේ කියලා search කරගන්න. ඉතින් මේකට ඇත්තටම මේක ඔයා දෙන keyword එක අනුව තමයි මේක search වෙන්නේ. ඉතින් මම මේ වගේ පොඩි keyword එකක් දෙනවා school in Sri Lanka කියලා. ඊට group එක අපිට find කරගන්න පුළුවන්. ඉතින් ඒ අවශ්‍ය විදිහට ඔයාට අවශ්‍ය data ටික පහලින් ගන්න පුළුවන්. ඉතින් මම මේ උදාහරණයක් විදිහට මේ ඔයාට හඳුන්වලා දුන්නේ. මේ software එක ඇත්තටම develop වෙන්න තව ගොඩක් දේවල් තියෙනවා. ඉස්සරහට develop වෙන දේවල් ගොඩක් එක්කම අලුත් features ටිකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒවට අපි අලුතෙන් tutorial videos ඒ option ආවට පස්සේ ඔයාලට දෙන්නම්. right. ඊට පස්සේ මේ Verma කියන option එකෙන් පුළුවන් ඔයාගේ WhatsApp number එක. ඔයා use කරන WhatsApp number එක. පරණ number එකක් නම් ඔයාට ප්‍රශ්නයක් නැහැ. bulk messages යවනකොට band වීමේ අවදානම ගොඩක් අඩුයි. නමුත් අලුත් number එකක් නම් ඔයාට පුළුවන් මෙන්න මේ software එක use කරලා ඉවරලා software එකෙන් WhatsApp numbers දෙකක් අතර combine කරලා messages automatically දෙපැත්තට යවන්න. ඔයා උදාහරණයක් විදිහට WhatsApp number A වලින් B වලට යවනවා hi. B වලින් A වලට එනවා hi. අන්න ඒ වගේ එයාලගේ communication එක WhatsApp අතර තියෙන messages යවන ක්‍රමවේදේ ඔයාට manually අතින් යවන්න නැතුව automatically මේ software එක through කොච්චර වෙලාවකින් message එකක් send වෙන්න ඕනද අන්න ඒ වගේ message එක හදලා දාගන්න පුළුවන්. ඉතින් මේකත් ඔයාට පහසු දෙයක්. ඉතින් මේ account Verma කියන option එකෙන් ගන්න එක තමයි වෙන්නේ. ඉතින් වැදගත්ම option එක තමයි මේ scraper කියන option එක extract කරගන්න data කොහොමද කියන එක. ඉතින් මම හිතනවා ඔයාලා දැනට ලොකු දැනුමක් ගන්න ඇති මේ features එකේ. tools කියන option එකෙන් හොඳ දැනුමක් ගන්න ඇති. ඉතින් අපි step by අනිත් features ගැන කතා කරමු. ඉතින් විශේෂයෙන්ම ඔයාලට කියන්න ඕනේ මේකේ කොහොමද campaign එකක් කරගන්නේ, කොහොමද numbers ටිකක් extract කරලා අපි group එකේ numbers ටික අපි ගන්න කොහොමද, message එකක් කොහොමද යවන්නේ කියන option දෙක විතරක් මම මේ අවස්ථාවේදී කතා කරනවා. මොකද ඉස්සරහට video tutorial එකක් අපි ඔයාලට ලොකුවට release කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම දැන් කියන්නම් ඔයාලට කොහොමද campaign එකක් කරන්න කියලා. වම් පැත්තේ interface එක බලන්න පුළුවන් මේ software එකේ. එතන තියෙනවා මෙන්න මේ පහළ අපි campaign එකක් කරන්න යනකොට මෙන්න මේ option එක තමයි campaign කියලා තියෙන්නේ. ඉතින් මෙතනට ගිහිල්ලා මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේ new campaign කියන option එක තෝරගන්න. new campaign කියන option එකට ගියාට පස්සේ ඔයාලට පෙන්නයි මෙන්න මෙතන campaign name එක. මෙතනදී ඔයාලට පුළුවන් campaign name එකක් දෙන්න. මම දෙනවා viral lanka invite එක කියලා. campaign name එකක් දුන්නා. ඊට පස්සේ ඔයාලට පුළුවන් අවශ්‍ය විදිහට මේකදී Excel sheet upload කරන්න එපා. ඔයා CSV එකක් upload කරන්න. ඔයාගේ Excel sheet නම් තියෙනවා download කරගෙන ඔයාලට පුළුවන් Google Chrome එකට ගිහිල්ලා Excel to CSV converter කියලා ගහන්න. එතකොට Google ලගෙන් ඔයාලට පුළුවන් ඒක අප්ලෝඩ් කරලා ඉවරලා CSV එකට කන්වර්ට් කරගන්න. මොකද ඉස්සරහා ටෙක්නොලොජි එකත් එක්කම අපි නව තාක්ෂණයත් එක්ක Excel අයින් කරලා CSV කියන ඔප්ෂන් එක එනවා. ඒ නිසා මෙතනින් ඔයාලට CSV එකක් දාගන්න පුළුවන්. ඒ Excel එකක් වෙනුවට. ඊට පස්සේ මෙතනින් ඔයාලට group වල යනවා නම් group එක select කරගන්න පුළුවන්. එහෙම නැත්නම් contact කරලා නම් contact එක දාගන්න පුළුවන්. මම දැන් මෙතනට මගේ උදාහරණයක් විදිහට number එකක් type කරනවා. ඉතින් මේක මගේ Viral Lanka අපේ ආයතනයේ අනිත් number එක. ඉතින් මම ඒකට message එකක් යවන්න යන්නේ. ඔයා දැන් සාමාන්‍යයෙන් numbers upload කරනවා නම් remove duplicates කියන්නේ ඔයාගේ numbers කොටේ එකම වගේ number එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ number එක මෙතනින් ඉවත් කරලා දෙනවා. එක number එකක් පමණක් තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් ඔයාට අවශ්‍ය message එක type කරගන්න. මම hi කියලා type කරගත්තා. attach file කියන option එකට ගිහලා ඔයාලට පුළුවන් මේ වගේ කැමති file එකක් වාගෙන් image එකක් හෝ video එකක් audio එකක් select කරන්න. ඉතින් මම image එකක් මේ විදිහට select කරා. ඊට පස්සේ ඔයාට caption එකක් දානවා නම් as caption එකේ දාන්නත් පුළුවන්. ඒ කියන්නේ caption එකක් දානවා කියන්නේ මේ image එකත් එක්ක photo එක send වෙනවා. නැත්නම් separate කරන්නත් පුළුවන්. image එක වෙනම යනවා, message එක වෙනම යනවා. ඒ විදිහට ඔයාට හදා ගන්නත් පුළුවන්. මම මේ caption එකත් එක්ක දීලා තියෙන්නේ. ඉතින් දැන් right එතන වැඩ ටික හරි. ඉතින් මෙතනින් ඔයාට පුළුවන් මෙන්න මේ වගේ delay settings එකක් හදා ගන්න ඔයාට අවශ්‍ය විදිහට. මෙතන යාලා first කියලා දෙනවා 130ක් send කරද්දී සාමාන්‍යයෙන් තප්පර 2ක වගේ delay එකක් තියන්න. batch setting එක මම එක message එකක් තියෙන නිසා මේක delay settings එක දාන්නේ නැහැ. ඉතින් ඉස්සරහ tutorial වල අපි අනිවාර්යෙන් මේ දේවල් කියලා දෙනවා. ඉතින් මෙන්න මේ වගේ ඊට පස්සේ start campaign කරන්න පුළුවන්. එහෙම නැත්නම් schedule කරන්නත් පුළුවන්. start campaign කියන option එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් message එක run වෙනවා. right දැන් success message එක ගිහින් තියෙන්නේ. අපි බලා ගමු message එක ගියාද කියලා. මොකද මගේ WhatsApp account එකට ගිහලා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. right දැන් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් message එක send වෙලා තියෙනවා. hi කියලා. right කිසිම ගැටලුවක් නැහැ. message එක send වෙලා තියෙනවා. නැවතත් අපි WhatsApp අපේ software එකට යනවා. මෙන්න මේ විදිහට තමයි campaign එක කරන්නේ. ඉතින් මම දැන් කියලා දෙන්නම් මේකෙන් back වෙලා කොහොමද ඔයාගේ WhatsApp group එකේ තියෙන numbers ටික අපි එළියට ගන්න කියලා. ඉතින් මෙන්න මේ වගේ WhatsApp group එකේ numbers එළියට ගන්නවා නම් අපි මෙන්න මේ වගේ මේ මෙතනින් back වෙන්න ඕනේ. මෙතනින් අපිට මේක delete කරන්නත් පුළුවන්. guys ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් group numbers extract කරන option එක අපිට මේ වගේ වම් පැත්තේ
අපේ software interface එකේ වම් පැත්තේ මේ වගේම group කියලා option එකක් පෙන්නනවා. එතනට ගියාට පස්සේ ඔයාලට අවශ්‍ය විදිහට ඔයාගේ WhatsApp account එක යටතේ තියෙන WhatsApp accounts දෙක තුනක් ඔයා link කරලා තියෙනවා නම් මෙන්න මේ වගේ ඒ අදාළ WhatsApp account එක select කරා. ඊට පස්සේ අවශ්‍ය විදිහට මොකක්ද ඔයාගේ group එක කියලා ඒ group එක මේ විදිහට select කරගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට මම මේක group එකක් select කරනවා. මම මේ වෙලාවේ මගේ අවශ්‍ය details ටික blur කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට අවශ්‍ය විදිහට ඒ ඔයාගේ group එකේ තියෙන numbers ටික මේ විදිහට පෙන්නනවා. ඉතින් numbers ටික පෙන්නනකොට ඔයාලට පුළුවන් මෙතන සම්පූර්ණ select all දීලා ක්ලික් කරගන්න number set එක. එහෙම නැත්නම් mouse එකේ cursor එකෙන් පල්ලහැට scroll කරන්න පුළුවන්. ඊට පස්සේ copy කරගෙන ඔයාලට අවශ්‍ය විදිහට ඔයාගේ Excel sheet එකට මේක paste කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි අපි numbers ගන්න system එක අපේ group extract යටතේ. ඉතින් මම මේ වෙනකොටත් ඔයාලට විශේෂාංග ගොඩක් කියලා දීලා තියෙනවා. කොහොමද campaign එකක් කරන්නේ? ඒ වගේම කොහොමද data extract කරගන්නේ? කොහොමද ඊට පස්සේ ඔයාගේ warm up කරගන්නේ? social data extract කරගන්නේ කොහොමද? Google Map එකේ data extract කරගන්නේ කොහොමද? ඒ වගේම දැනුත් ඔයාලට කියලා දුන්නා group numbers extract කරගන්න කොහොමද කියන එක. ඉතින් quick reply කියන option එකක් මෙන්න මේ විදිහට තියෙනවා. උදාහරණයක් විදිහට ඔයාට ඔයාගේ WhatsApp එකේ මේ software එක through මොකක් හරි customer කෙනෙකුට ඉක්මනට reply එකක් යවන්න පුළුවන් නම් ඉක්මනට reply එකක් දෙන්න. ඔයාගේ වචනයක් ගමුවට පස්සේ ඒ reply එක දෙන්න අවශ්‍ය විදිහට quick reply එකක් මෙතන set up කරගන්න පුළුවන්. ඒ වගේම තව විශේෂම දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාට අවශ්‍ය විදිහට auto reply keyword වලට auto reply message එකක් set up කරගන්න පුළුවන්. ඉතින් මම එක පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්නම් step by එකක් කියලා දුන්නාට පස්සේ ඔයාලට ගොඩක් lazy කොහොමද කරගන්නේ කියන එක. මෙතන ඔයාලගේ මුලින්ම පෙන්නනවා ඔයාගේ number එක. මොකක්ද ඔයාගේ අදාළ WhatsApp number එක මෙතන select කරගන්න පුළුවන්. ඊට පස්සේ bot engine කියලා දෙනවා. මෙන්න මේකට ඔයා tick එක දාලා ඒක enable කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට අවශ්‍ය විදිහට මෙතනින් new rule එකක් create කරගන්න පුළුවන්. මෙතනින් ඔයාට match type එක දාන්න පුළුවන්. කැමති එකක් මෙතනින් කැමති එකක් දාන්න පුළුවන් start with රේගස් ඒ වගේ any කැමති එකක් දාන්න පුළුවන්. ඔයාට ඒක අවශ්‍ය විදිහට දාගන්න. ඒ වගේම මෙතනින් keyword එක විදිහට මම දෙනවා මෙන්න මේ වගේ hi කියලා. ඉතින් මේ keyword එකට තමයි එතන message එක send වෙන්නේ. මෙතනින් පළවෙනි option එක select කරගන්නවා. ඊට පස්සේ ඔයාගෙන් අහනවා මොකක්ද ඔයා යවන්න බලාපොරොත්තු වෙන්නේ poll එකක්ද file එකක්ද text එකක්ද කියලා අහනවා. මම text කියන වචනේ දෙනවා. ඊට පස්සේ අවශ්‍ය විදිහට ඔයාලට text එකට යවන්න ඕන message එක මොකක්ද? ඔයාගේ customer කෙනෙක් ඔයාට hi කියලා message එකක් දැම්මොත් එහෙම ඔයාගේ පැත්තෙන් hello කියලා message එකක් තමයි යාට send වෙන්නේ. ඒ වගේම තව response එකක් ඔයාලා add කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. එන්නේ ඒකේදී ඔයාට file එකක් මොකක් හරි තියෙනවා නම් photo එකක් තියෙනවා නම් ඔයාට ඒක add කරගන්න පුළුවන් මෙන්න මේ අවස්ථාවේ මෙතනට. ඉතින් ඒක add කරලා ඔයාට මේ save කියන option එක පමණයි දෙන්න තියෙන්නේ. ඊට පස්සේ step by step ඔයාට අවශ්‍ය විදිහට ඔයාගේ keyword එකට message එක set up කරගන්න පුළුවන්. ඉතින් මොකක් හරි වැඩි දෙයක් දැනගන්න ඕන කරනවා තිබුණොත් අපේ WhatsApp number එකට message එකක් දාන්න. මම මෙන්න මෙහෙම දෙයක් කරා. මේකෙන් එහාට කොහොමද මේක අපි step by කරනවා නම් කරන්නේ මම පොඩි ඔයාලට එතකොට advice එකක් දෙනවා help එකක් දෙනවා කොහොමද මේක කරගන්නේ කියලා. මොකද සම්පූර්ණ අපිට setup කිරීමේ ක්‍රියාවලිය කරන්න ගියොත් ඒ කියන්නේ දැන් hi කියන වචනයට අමතරව ඊට පස්සේ එයාගෙන් එන reply එකට messages කරලා හදන්න ගියොත් එහෙම ඇත්තටම මේ වීඩියෝ එක ගොඩක් ලොකු කාලයක් යනවා. සාමාන්‍යයෙන් පැයකමාරක් විතර කාලයක් යනවා මේක ගැනම කියලා දෙන්න. ඉතින් එහෙම වීඩියෝ එකක් අපිට කිරීමේ අපහසුතාවයක් තියෙනවා. මොකද ඒකත් ඔයාට සමහර කෙනෙක් බෝරින් වෙන්න පුළුවන් මේ වීඩියෝ එකේ එකම දේ ගැන. ඒ නිසා මම මුලින්ම ඔයාට ඔලුවට දැම්මේ මෙන්න මේක මෙහෙම වෙන්නේ කියලා. එකක් කියලා දුන්නාට පස්සේ ඒක ඔයාට step by ඔන්න ඔය විදිහම තමයි දිගටම setup වෙන්නේ. ඉතින් මම හිතනවා ඇති ඔයාට මේක පැහැදිලි කියලා. ඉතින් මේක තමයි WA WhatsApp අපේ software එකේ අලුත්ම interface එක. ඉතින් මේ වෙනකොට 6.1.17 update එක තියෙන්නේ. ඉතින් ඔයා සමහරක් කෙනෙක් මේ වීඩියෝ එක බලන අවස්ථාවේදී මේ අප්ඩේට් එක සෑහෙන දුරක් ගිහින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ 6 නැතුව 7 වෙන්නත් පුළුවන්. නැත්නම් 6.1.25 එහෙම නැත්නම් 30 ඒ වගේ තියෙන්නත් පුළුවන්. ඉතින් මොකද මේ වීඩියෝ එකේ ඉන්ටර්ෆේස් එක වෙනස් වෙලා ඒ වගේම features ටික වෙනස් වුණොත් අපි නැවත ඔයාලට වීඩියෝ එකක් ලබා දෙනවා. ඒ වගේම advanced features මොන හරි ආවොත් එහෙම නැවත වීඩියෝ එකක් ලබා දෙනවා. නැත්නම් version එක වෙනස් වුණාට features වල advanced භාවය ඇතුලෙන් වෙනස් වෙනවා. නමුත් ඉන්ටර්ෆේස් එක අපි කරන ක්‍රියාවලිය එක සමානයි. හරි ඉතින් මම හිතනවා ඔයාලට ලොකු අවබෝධයක් එන්න ඇති. ඉතින් Viral Lanka අපේ ආයතනයේ තමයි මේ software එක රුපියල් 2000කට එහෙම නැත්නම් lifetime ජීවිත කාලෙටම ඔයාට single computer එකකට රුපියල් 2000කට ගන්න පුළුවන්. අපේ Viral Lanka community එක දෙනවා. ඒකට join වෙන්න අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ software එකේ update දෙන්නේ Viral Lanka අපේ VIP group එකෙන්. individual අපි update release කරන්නේ නැහැ. VIP group එකට link එකක් අපි දාලා තියෙනවා මෙන්න පහළ. ඔයා මේ software එක purchase කරපු එකේ පහළ drive link තියෙන තැනම පල්ලෙහෙන් තියෙනවා VIP group එකේ link එක. එතනට join වෙන්න. join වෙලා ඒ request එක admin එකලා approve කරගන්න. ඊට පස්සේ ඔයාලට update ටික තව software වල විස්තර ටික එතනින් ගන්න පුළුවන්. මොකද community එකට අපි update දාන්නේ නැහැ. individual update දෙන්නෙත් නැහැ. අන්න ඒ නිසා තමයි මේක ඔයාලට පැහැදිලි කරන්නේ. අනිවාර්යෙන් අප්ඩේට් එක දාගන්න lifetime ඔයාලට software එක අප්ඩේට් ගන්න පුළුවන් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරොත් එහෙම අපේ රුපියල් 2000 මේ software එක lifetime වෙන්නේ. ඉතින්
genuine software එකක් crack එකක් නැතුව genuine WS Center original. ඔයාට ඕන WS Center site එකට ගියත් බලපුවාම අපේ මේ software එක තමයි තියෙන්නේ number 1 වල ලංකාවේ ලෝකේ හැමතැනම. ඉතින් මේ software එක අලුත් update එකත් එක්ක ඔයාගේ campaign එක එහෙම නැත්නම් ඔයාගේ class එක ඔයාගේ business එක ඔයාගේ project එක සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා මම හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න viral ලංකා අපිත් එක්ක අපේ VIP group එකට community එකට මේට අමතරව අපේ software packages ගොඩක් තියෙනවා. WhatsApp CRM system එක, SMS gate එක, email bulk sender, Telegram bulk sender, Canva Pro, CapCut, ChatGPT, VO3 Ultra, VO3 Pro 12 month, 18 month. ඒ වගේම තව AI පැත්තෙන් use කරනවා නම් අපිට agent ඒ වගේම Kling AI, Leonardo අන්න ඒ වගේ ගොඩක් ඒවා අපි ළඟ තියෙනවා. ඉතින් මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් එහෙනම් හැමෝටම ස්තුතියි අපිත් එක්ක මේ වීඩියෝ එක බලලා වැඩ ටික කරගන්නවට. ඉතින් හැමදාම සතුටින් වැඩ ටික කරගන්න මොකක් හරි ගැටලුවක් තිබුණොත් ඔයාට තේරෙන්නේ නැත්නම් තිබුණොත් අපිට මැසේජ් එකක් දාලා අපේ සහාය ගන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක්. viral ලංකා අපි වෙත එකතු වුණාට ජය වේවා.